හායි යාළුවනේ කොහොමද? ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ බෝටු ඇනිමි සීරීස් එකේ 24 වෙනි එපිසෝඩ් එක. තව දෙයක් කියන්න තියෙන ඕගොල්ලොට. ඒ තමා මේ නිමාඩු කාලේ හිතුවට මට නම් නිමාඩු නෑ. මොකද මට ඉස්කෝලේ පන්ති තියෙනවා. මම පුළුවන් දවසට ඔයගොල්ලන්ට වීඩියෝ ටිකක් ගේන්නම්. එහෙනම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක සෙට් වෙන්න. ඒ ගමන්ම පහළ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා වැඩි කතා නැතුව අපි යමු අද ගෙන ආපු වීඩියෝ එකට. පළවෙනි සීන් එකෙන් අපිට පෙන්වන්නේ නරුටෝ සහ සිකමරුව. සිකමරු සහ නරුටෝ කතා වෙන්නේ මෙතන තිබ්බ ගහක් ගැන. ඒ තමා සටනින් දිග්ගලවාගත් එකම ගහ මේකලු. ඊට පස්සේ ශිකමරු කියනවා සමුලට ගොඩක් පරක්කුයි ඉක්මනට එන්න. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඉබාවේ සහ මෙටල්ව. ඉබාවේ කියනවා ඔයා ගොඩක් දොඩවනවා වැඩියි මෙටල්. ඊට පස්සේ ඒ දෙන්නා එතන රණ්ඩු වෙනවා. මෙතන මොකක්ද වෙන්නේ කියලා අහද්දී සායගේ පුතා කියනවා මේගොල්ලෝ 5 එකේ ශක්තිමත්ම කෙනා කවුද කියලා වාද කරගන්නවා. ඊට පස්සේ මෙතනට සීන් කඩාගෙන එනවා. ඕක නවත්වන්න අපි තාම පන්තියේ ඉන්නේ. ඊට පස්සේ බොල්ටෝ කියනවා 5 එක ඔච්චර ලොකු දෙයක් කරගන්න එපා. අපේ මෝඩ ශිකඩායිව එයාගේ මාමා බලන්න එනවා. ශිකඩායි කියනවා මගේ මාමා බීසුණු තෑගි අරන් එනවා. ඊට පස්සේ බොල්ටොට සද්දයක් එනවා. ඒ තමා නියමයි සාරදා කියන එක. සාරදා ශරින්ගන් පාවිච්චි කරලා චුරිකන් හරිම තැනට යනවා. මේක හැබැයි චොචෝ දන්නවා. ඊට පස්සේ ශිකඩායි කියනවා ඇහුනද ඔයාට ඒක? ඊට පස්සේ සාරදා කියනවා මං තීරණය වෙනස් කරා. මං කවදා හරි හොකාගේ කෙනෙක් එනවා. මේක අහපු බොල්ටෝ නම් පට්ට හිනා. ඊට පස්සේ බොල්ටෝ කියනවා ඔයා ඔහොම කෙලින් ශුරිකන් යවුවා කියලා හොකාගේ කෙනෙක් වෙන්න බෑ. ඊට පස්සේ සාරදා කියනවා ඔයා හරි බොළඳයි. එහෙම කියලා එයාගේ ශරින්ගන් දෙක පෙන්නනවා. මං වගේ ස්පෙෂල් ජුට්සුවක් තියාගන්න. එහෙම කියලා ෂැඩෝ ක්ලෝන් ජුට්සු හදලා ශුරිකන් යවනවා. ඊට පස්සේ මිට්සුකි මෙතනට ඇවිල්ලා මොකක්ද එකක් කියන්න හදනවා. බොල්ටෝ අහනවා මොකක්ද කියලා. ඊට පස්සේ මිට්සුකි කියනවා ඔය දෙන්නා ගැලපෙනවා කියලා. ඒකට දෙන්නම කියනවා නෑ එහෙම නෑ. ඊට පස්සේ චොචෝ කියනවා මං බොල්ටොට පැහැදිලි කරන්න. එහෙම කියලා ශරින්ගන් ගැන කියන්න යද්දී සාරදායගේ කට වහලා මට වතේ තිබහයි යන්න ඕනේ කියනවා. ඊට පස්සේ අපිට ශිකඩායි සහ ඉනෝජි සහ බොරුටෝව පෙන්නනවා. ඊට පස්සේ බොරුටෝ අදත් හදන්නේ හොකාගේලාගේ පිළිමවල චිත්‍ර අඳින්න. මොකද අද 5K සමුළුව තියෙන හින්දා. මේකට ඉනෝජිගෙන් ඇහුවත් එයා නම් කියන්නේ ඔයා හරි බොළඳයි කියලා. ශිකඩායිත් මට නම් බෑ කියලා යනවා. ඊට පස්සේ අපිට සාරදාලව පෙන්නනවා. චොචෝ කියනවා ඇයි ඔයා ශරින්ගන් එක හංගන්න හැදුවේ? ඊට පස්සේ සාරදා කියනවා මට අම්මා කිව්වා මේක හොයාගෙන තව කට්ටිය එයි. ඒ හින්දා ඕක රහසක් විදියට තියාගන්න කියලා. ඊට පස්සේ ආයෙමත් සාරදා කියනවා මං කොහොමත් මේක දියුණු කරන්න ඕනේ. ඔයා අද ඉස්කෝලෙන් පස්සේ එනවද මාත් එක්ක ප්‍රැක්ටිස් වෙන්න? චොචෝ කියනවා බෑ. මං තාත්තත් එක්ක ප්‍රැක්ටිස් වෙන්න පොරොන්දු වුණා. ඊට පස්සේ සාරදා කියනවා මං අරකට හොඳ වැඩක් දෙන්නම්. ඊට පස්සේ චොචෝ කියනවා ඔයාට අම්මත් එක්ක බැයිද? සාරදා කියනවා අපි අලුත් තැනකට ගියා. ඒ හින්දා බැරි වෙයි. මොකද දැනටමත් අම්මා අස් කරනවා ඇති. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මෙටල්ලව. මෙටල්ලා රෙස්ටුරන්ට් එකට ඇවිල්ලා මෙතනත් රණ්ඩු වෙනවා. ඊට පස්සේ එතන ටීවී එකේ පෙන්නනවා 5Kගේ සමුළුව තියෙන තැන. ඕගොල්ලන්ට කියන්න බැරි වුණා 5K සමුළුව කියන්නේ හොකාගේලා ඔක්කොම එක තැනකට එකතු වෙලා
තියෙන සමුළුව එහෙම ටීවී එකේ පෙන්නද්දී මේ දෙන්නා මෙයා ශක්තිමත් මේ හොකාගේ ශක්තිමත් කියලා දෙන්න ආයෙමත් රණ්ඩු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ දෙන්නා අන්තිමේට අඬනවත් එක්ක ඔහොම හොකාගේලා ඔක්කොම ආවට පස්සේ අපිට ආයෙමත් සකුරලාව පෙන්නනවා. ඒගොල්ලෝ ගෙදර සාරදා ගෙදරට එනවා. සාරදා ගෙදරට එද්දී සකුරා ෆොටෝ එකක් හොය හොය ඉන්නේ. සාරදා අහනවා මොකක්ද කරන්නේ කියලා. සකුරා කියනවා මං ෆොටෝ එකක් හොයනවා. ඒක ලේබල් කරන්නත් රාමු කරන්නත් බැරි වුණා. ඊට පස්සේ සාරදා ඒ ෆොටෝ එක පෙන්නනවා. ඒක දැකලා සකුරාටත් සතුටුයි. ඊට පස්සේ සාරදා යනවා. ඊට පස්සේ සකුරා අහනවා ඔයා මට උදව් කරන්නේ නැද්ද? අපිට ඒ සීන් එකෙන් කට් කරලා පෙන්නන්නේ නරුටෝව. නරුටෝ ජනතාවට මොකක් හරි කියනවා. නරුටෝ කියනවා දැන් හතරන මහා නින්ජා යුද්ධය අවසන් වී අවුරුදු 15ක් වෙනවා. අපි තාමත් සාමයෙන්. ඒත් දැන් ගොඩක් දරුවෝ බිහි වෙලා තියෙනවා. ඕගොල්ලෝ තාමත් වෙහෙස මහන්සි වී වැඩ කරනවා. ඒකට ගොඩක් ස්තුතියි. අපි 5K සමුළුව තියන්නේ ලෝකයට සාමය ගේන්න. ඒක අහපු බොට නම් මේ විදියට හිනාවක් යනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ සාරදාව. සාරදා සහ චොචෝ ප්‍රැක්ටිස් වෙනවා. චොචෝ සාරදාට පහර දෙද්දී සාරදා ශරින්ගන් භාවිතා කරලා ඒක වළක්වගෙන යනවා. කොහොම හරි සාරදාට සුපිරි පහරක් වැදෙනවා. බලද්දි ඒක ෂැඩෝ ක්ලෝන් එකක්. එයා බොරුටෝගේ ෂැඩෝ ක්ලෝන් කොපි කරගෙන ඒක දැකලා චොචෝටත් පුදුමයි. ටික වෙලාවක් යද්දී සාරදාට කලන්ත එනවා. එතනට කොනාමරු ඇවිල්ලා තමා එයාව බේරගන්නේ. කොනාමරු කියනවා මං බැලුවා කවුද මෙතන ට්‍රේනින් කරන්නේ කියලා. ඊට පස්සේ සාරදා කොනාමරු සෙන්සෙගෙන් අහනවා ඔයා මට ශරින්ගන් ගැන දන්න දේවල් කියලා දෙන්න. කොනාමරු කියනවා ඒ ශරින්ගන් භාවිතා කරලා කරන්න පුළුවන් ජුට්සු 3ක් තියෙනවා. එක තමා අරයෙන් පාර දෙන එකට හොඳ චලන දක්වන්න පුළුවන්. දෙවැනි එක තමා අනුන්ගේ ජුට්සු කොපි කරලා තමන්ගේම කරගන්න පුළුවන්. එතකොට තුන්වෙනි එක තමා ප්‍රබලම එක. ඒ තමා මායාවකට හසු කිරීම. නිකන් සිනෝබිලාටත් ඒක කරන්න පුළුවන්. ඒත් ශරින්ගන් වලින් ඒක ගොඩක්ම කරන්න පුළුවන්. මායාවකට හසු කිරීම නැත්තම් ගෙන්ජුට්සු ලෙසද ඒක හඳුන්වනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ නවුටොලාව. ඒ 5K සමුළුව. ඒගොල්ලෝ ගාරා එහෙම අහනවා සස්කි කොහෙද කියලා. ඊට පස්සේ මෙතන ලොකු සංවාදයක් යනවා. නරුටෝ ෂින් උචිහා ගැනත් කියනවා. ඊට පස්සේ කියනවා කගුයා අපිටත් කලින් ගොඩාක් ඉපදිලා තියෙන්නේ. එයාට සුදු සෙට්සු කියලා ලොකු හමුදාවකුත් හිටියා. ඒගොල්ලෝ අපිව ඉලක්ක කරනවා. මොකද කගුයටත් වඩා තව බලවත් ඔට්සුසුකිලා ඉන්න පුළුවන්. අපි ඒ හින්දා ලෑස්තිලා ඉන්න ඕනි. රයිකගේ කියනවා අපි කොහොමද මේක මිනිසුන්ට කියන්නේ. ඊට පස්සේ රයිකගේ කියනවා මට නම් ඒක මතක් වෙද්දිත් එපා වෙලා යනවා. ඊට පස්සේ එතන හිටපු ගෑනු කෙනා කියනවා මට නම් මේක විශ්වාස කරන්නත් බෑ. ඒත් විශ්වාස කරන්න වෙනවනේ. ඊට පස්සේ අපිට සාරදාව පෙන්නනවා. සාරදා හොකාගේලා මූණ දිහා බලන් ඉද්දී දකිනවා බොරුටෝව. ඊට පස්සේ ආයෙමත් අපිට නරුටෝලාව පෙන්නනවා. ඊට පස්සේ එතන හිටපු අර ගෑනු කෙනා ආයෙමත් කියනවා කගුයාව සහ කගුයාගේ සුදු සෙට්සුලාව නැත්තම් බලවත් ඔට්සුසුකිලාව නවත්තන්නේ කොහොමද? ඒගොල්ලෝ අපිට ලොකු කරදරයක් වේවි නේද නරුටෝ? ඊට පස්සේ රයිකගේ අහනවා ගාරාගෙන් ඔයා ඇයි මුකුත් කියන්නේ නැත්තේ ගාරා කියලා. ඊට පස්සේ ගාරා කියනවා පසුගිය දේවල් හිතනකොට මෙහෙම සංසදයක් තිබ්බා කියලා හිතන්න පුළුවන්. පරම්පරාවෙන් පරම්පරාවට මේ වගේ දේවල් හිතනවා. ඊට පස්සේ ඔව් නේද නරුටෝ කියලා අහද්දී නරුටෝත් ඔව් කියලා කියනවා. ඊට පස්සේ ආයෙමත් කියනවා සටන කියන්නේ හැම දෙයකටම විසඳුම නෙමෙයි. ඊට පස්සේ ආයෙමත් නරුටෝ කියනවා
අපි කොළ ගම්මානේ පැහැදිලි කොළ තියනවා සහ මිනිසුන් මහන්සි වී වැඩ කරනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ බොරුටෝ සහ සාරදාව. ඒ දෙන්නා සටන් කරනවා. සාරදා ඔය වැඩේ කරන්න එපා කිව්වත් බොරුටෝ කියනවා ඒක හොඳ වැඩක්. ඊට පස්සේ බොරුටෝයි සාරදායි මෙතන ෆයිට් කරනවා ෂැඩෝ ක්ලෝන් හද. ෂැඩෝ ක්ලෝන් විනාශ කරලා සාරදා ශරින්ගනුත් පාවිච්චි කරනවා. ඊට පස්සේ අන්තිමට බොරුටෝ මේක නවත්තලා අපි සාමදාන වෙමු කියලා අත දෙද්දී බලද්දි ඒක ෂැඩෝ ක්ලෝන් එකක්. බොරුටෝ සාරදාට පොඩි කින්ඩියකුත් දාලා එතන ලණුව බැඳලා තිබ්බ තැනින් පල්ලෙහාට පැනලා අකුරු ලියන්න ගන්නවා. ඊට පස්සේ නරුටෝලාගේ කාර්යාලයට එතනට කෙනෙක් ඇවිල්ලා කියනවා ලෝඩ් සෙවන් නරක නිවුස් එකක් හොකාගේලාගේ මූණ කියලා කියද්දිම නරුටෝ එළියට දුවන් එනවා. ඊට පස්සේ අනිත් හොකාගේලාත් දුවගෙන එනවා. මොකක්ද මේ නරුටෝගේ මූණේ එක එක ඒවා ලියලා. ඒක දැකපු නරුටෝගේ මූණ තමා මේ තියෙන්නේ. ඊට පස්සේ රයිකගේ කියනවා ඔය මට නම් එක දෙයක් ස්ථිරයි. ඒ තමා එයා අපිව අබිබවා යන ශිනෝබි කෙනෙක් වේවි. ඊට පස්සේ සාරදා කියනවා ඔයා බය ගුල්ලෙක්. බොරුටෝ කියනවා මම බය කෙල්ලෙක් වුණාට කමක් නැහැ. එහෙම කියලා දෙන්නා බැන ගන්න හදනවා. සාරදා එතන තිබ්බ ලණුව කපන්න යද්දී ඉන්න සාරදා ඔය දේ නම් කරන්න හදන්න එපා. ඊට පස්සේ සාරදා කියනවා බොරුටෝ ඔයා අද ඉවරයි. ඒක දැකපු මිස්තුකි නම් කියන්නේ මම නම් තාමත් හිතන්නේ ඕගොල්ලෝ හොඳ යුවලක් කියලා. ඊට පස්සේ අර මහා යුද්ධයෙන් ඉතුරු වුණ ගහේ එක පැලෑටියක් හදලා පෙන්නන තැනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. හරි යාළුවනේ අද එපිසෝඩ් එක මෙතනින් ඉවරයි. ඊළඟ වීඩියෝ එක විදියට බොරුටෝ එපිසෝඩ් 20 ඉඳන් 25 එනකම් මම දාන්නම්. ඕගොල්ලෝ ඒකට කැමති නේද? ලොකු වීඩියෝ බලන්න කැමති කට්ටියට තමා ඒ වීඩියෝ එක. 25 බලන්න කැමති කට්ටියට අන්තිමට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වීඩියෝ එක ඉරිදා වගේ දාන්න බලන්නම්. එහෙනම් මට තව දෙයක් කියන්න තියෙනවා. මේ එපිසෝඩ් එක ගෙතිලා තිබ්බේ බොරුටෝ සහ සාරදා අතර. ඕගොල්ලන්ට එපිසෝඩ් එක බලද්දි තේරෙන්න ඇති. අපි සබ්ස්ක්‍රයිබ් 2 කඩඉමටත් ආවා. ඒ හින්දා ඕගොල්ලන්ට ගොඩක්ම ස්තුති කරනවා මාව සබ්ස්ක්‍රයිබ් කරාට. බොරුටෝ බලන්න කැමති නම් මාත් එක්ක දිගටම ඉන්න. මං බොරුටෝ ඉවර වෙනකන් එපිසෝඩ් ගේන්නම්. මේ නිමාඩු කාලේ මට පුළුවන් විදියට එපිසෝඩ් ගේන්නම්. මොකද මට හවස් වෙනකන් ඉස්කෝලේ පන්ති තියෙන හින්දා. එහෙනම් ඔයගොල්ලෝ මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. ඊළඟ වීඩියෝ එක ඉක්මනට හම්බෙන බලාපොරොත්තු වෙන්න. මම අද වීඩියෝ එකෙන් සමුගන්නවා. ඔයගොල්ලන්ට සුබ දවසක් වේවා.